Anggaman suman la 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 anggaman suman nෑ ඒක නෙවෙයි කියන්නේ අපට උඩු යකෝ අපේ අම්මගේ ක්‍රෂ් එක ඔයාලු සර් ගෑනුන්ට මායන් කියොත් එලද 64ත් පිරිමින්ට කියද 128ක් තියෙනවා ඉල්ලෙක් නැද්ද හැම සෙමිනර් එකකම මේ චිට් එක එනවමනේ බං නෑ නම් කොල්ලෙක් කනේ පාර කෙල්ලෙක් යනකොට මොකද ඔය හන්දියේ ත්‍රිවිල් පාක් වල ඉන්නේ උනේ ආනංගී කොහෙද යන්නේ කියලා නිර්මාණකරු ගෑනු ගැන කියන විදිය බලපන් සාමාන්‍ය සින්දුව ඇතුලේ දාන්න ඕනේ නැති සාහිත්‍යවල දාන්න ඕනේ නැති නොගැලපෙන උපමා ටිකක් තියෙනවා කොහෙද යන්නේ මේ ජම්බෝලේ වගේ මං පරවද හොද්ද උඹ සම්බෝලේ වගේ පාඩම් හිටින් නැති චක්‍රයක් වගේ ඉනෙන් පහළ උඹේ අක්කරයක් වගේ හැබැයි මෙහෙමයි මේක මං කියනවා but මේ එක කවියකවත් තේරුම් මං පැහැදිලි කරන්නේ නැහැ. තම තමාගේ වලත්තකමේ ප්‍රමාණය අනුව තම තමන්ට මේක තේරෙයි. හරිද? කතාව තමයි එක්තරා ගොවි පවුල් දෙකක් තිබුණා. එක ගොවි පවුලක තරුණ ගොවි බිරිඳක් තරුණ ගොවි සැමියෙක් හිටියා. අනිත් එකේ හිටියේ වයසක මහලු ජෝඩුවක්. කොහොම හරි අනේ මොකක් හරි විපතක් වෙලා අර තරුණ ගොවියා අර පවුලේ තරුණ ගොවියා පිරිමියා මැරෙනවා. දැන් අර මේ පවුලේ තියෙන කුඹුරු වැඩ කටයුතු ටිකත් අරයා අඳේට අඳ ගොවියා කියලා කියන්නේ එයාට දීලා තියෙනවා එයාට කොටසක් දෙනවා. එයා තමයි අර මහලු ගොවියා තමයි වැඩේ බලාගෙන යන්නේ. මේ මහලු නාකි ගොවියාට හැඟීමක් පහළ වෙනවා මේ තරුණ ගොවි බිරිඳ ගැන. ඌට දැන් එකෙන්ම ගිහින් කියන්නත් බෑනේ. ඒ හින්දා ඌ නංගිව හම්බ වෙන්න ඇවිල්ලා වියන් යහර්ථයෙන් වෙන කවියක් කියනවා. හොඳට අහගන්න වචන ටික. මම එකක්වත් පැහැදිලි කරන්නේ. ළඟට ගිහින් කියනවා අකලට පුරන් වෙන කුඹුරක් දකින්නකොට අද අතපය කකියනවා මං වගේ ගොවියෙකුට ආවෙමි කුඹුර අස්වද්දන හැඟුම පිට නැතුවට නොවේසින් නක්කර කුඹුරු මට දැන් මේ ගොවි බිරිඳට තේරුණා වැඩේ හරිද අනේ පළනා ගියාන්න කියලා එලවන්නත් බෑනේ මොකද උන්ගේ කුඹුරු වල ටික කරන්නෙත් මූණේ සූක්ෂම විදිහට ප්‍රතික්ෂේප කරන්නේ ගෑණි රිප්ලයි කවිය දෙනවා අරුවට තනිය හැට ඇදෙන්න. ගෑණි මොකද්ද කියන්නේ මේ නාගේ ගොවියට කියනවා අකලට පුරන් ඌවත්ලෝ දහම පිට අඳ ගොවියෙකුට හිමි නෑ මේ කුඹුරු වැට. ඊළඟ පදේ තමයි මරුම. ටැට්ටරයකින් අස් වැද්දූ කුඹුරකට ඒකට එච්චර hina වෙන්න එපා පුතේ. අන්තිම පදේ තමයි හොඳම. මොකද්ද කියන්නේ? ටැට්ටරයකින් අස් වැද්දෝ කුඹුරකට නගුලක් අරන් විත්තල හැකිලේ කුමට කියලා. හරිද? අන්දන්නේ. මම මේ කවියක් විතරයි කිව්වේ. තේරිච්ච නැති ළමයි ළඟ යාළුවගෙන් අහගෙන ගෙදර යන ගමන් කතා කරා. දැන් කවියෝ දැන් නිර්මාණකරු ගෑනු ගැන කියන විදිය බලපන්. සාමාන්‍ය සින්දුව ඇතුලේ දාන්න ඕනේ නැති, සාහිත්‍යවල දාන්න ඕනේ නැති නොගැලපෙන උපමා ටිකක් තියෙනවා. කොහෙද යන්නේ මේ ජම්බෝලේ වගේ මං කරවල හොද්ද උඹ සම්බෝලේ වගේ. පාඩම් හිටින් නැති චක්‍රයක් වගේ, ඉනෙන් පහළ උඹේ අක්කරයක් වගේ. වචන ටික ඇහෙද්දි මේ ගෑනියෝ මොන විදියටද තමයි මතක් වෙන්නේ. කොහෙද යන්නේ මේ ජම්බෝලේ වගේ. යකෝ ගෑනියෙක්ගේ තියෙන්න ඕනේ අර গিitar එකක බඳ වගේ පෙනුමක්. ඒකයි කිව්වේ එංගසුක ගත හැක මිටින කියලා. මේක ජම්බෝලයක්. අනිත් එක මිනිහෙක් ජීවිතේට මං කරවල හොද්ද උඹ සම්බෝලේ වගේ. ගඳේ බෑ කරවල හොද්ද. ඊළඟට පාඩම් හිටින් නැති චක්‍රයක් වගේ. ඉස්කෝලේ ගිහින් ගුටි කාපම්. චක්‍රේ පාඩම් නැහැ. හරි ඒක පැත්තක තියපන්කෝ. ඉනෙන් පහළ අනේ අර තොටගම්මේ හාමුදුරුවෝ කිව්වේ පුතේ රියසක වගේ පුළු ලොකුලක් තියෙනවා කියලා මූ කියනවා. මූට ඕනේ වුණා ඊට වඩා ලොකු එකක් කියන්න. ඉනෙන් පහළ උඹේ අක්කරයක් වගේ. සජි ප්‍රේමදාස් දැක්කනම් උදා ගම්මානයක් හදනවා.
දැන් නම් කොල්ලෙක් අනේ පාරේ කෙල්ලෙක් යනකොට මොකද? ඔය හන්දියේ ත්‍රිවිල් පාක් වලින් නෙවුනේ ආනංගි කොහෙද යන්නේ කියලා නේද නිකන් ආනංගි අයි අපි දිහා බලන්නේ නැත්තේ අපි කළුද යටට ඇඳලාද ආනංගි අයි අපි දිහා බලන්නේ නැත්තේ අපි කළුද යටට ඇඳලාද කියලා අහපන් එහෙම අයියලානේ ඉන්නේ දැන් අරගොල්ලෝ එහෙම නෑ මං කියවනේ මොකක්ද ඒගොල්ලෝගේ තිබුණේ සංයමයක් තිබුණා ගෑනු ළමයට උනත් කරන යෝජනාව මෙහෙමයි කරන්නේ අයියා කියනවා නංගිට කවියකින් මෙහෙම නංගිට හෙට කියනවා අල්ලාගෙන නෙරිය අතකින් කිමද නගෝ රෙදල්ල යන්නේ නංගි වසාගෙන දෙතන අතකින් කිමද නගෝ ඔය පපුව වහගෙන යන්නේ ඇයි නංගි හිමියෙක් නැති ගමන් තනි මග හිමද නගෝ ස්වාමි පුරුෂයෙක්වත් නැතුව පිරිමියෙක් නැතුව තනි පංගලමේ කොහෙද යන්නේ නංගි අම්බලමේ නැවති අපි යමුද නගෝ මේ නංගිට අම්බලමට කතා කරන්නේ මේ ප්ලේන්ටි බොණ්ඩද නෑ නෑ වෙන මොකක් හරි වැඩේකට නංගිට වැඩේ තේරුණා දැන් අද කාලේ කෙල්ලෙක් නම් කවියක් කියනෝ නෑ මුන්ට එහෙමනම් පාරදෝකේද ඇයි බලට අම්ලන් නංගිලා නැද්ද කාලකන්ණි වල්වනතර 70 ගැල්ලමෙට පාරේ බහැලා යන්න නෑ දැන් නෑ ලිපි කතාව දැන් නැද කෙල්ලෙක්ගේ නම ඉන්න කෙල්ලෙක් කියලා සඳුනි කියලා මොකද නම මේ සඳුනි දවසක් ඉතින් කාමරේ හොඳට අස්පස් කරලා ඇඳ පිළිවෙලට හදලා ලියුමක් ලියලා ඇඳ උඩින් තියලා ගිහිල්ලා සඳුනිගේ අම්මගේ නම මල්කාන්ති ඇවිල්ලා කාමරේ බලනකොට කාමරේ ලස්සනයි කෙල්ල නෑ ලියුමක් තියෙනවා ලියුම අරගෙන බලනවා අම්මගේ අත් දෙක වෙවුලනවා මේ ලියුම දිගෑරලා අම්මා බලනකොට දුව ලියුමක් ලියලා තියලා ගිහිල්ලා ආදරණීය අම්මේ මේ ලියුම හොඳට කියවන්න අම්මේ මම මේ දේ කරන්නේ අම්මලගේ හිත රිද්දන්න එහෙම නෙවෙයි හැබැයි මට වෙන කරන්න දෙයක් නැති හින්දායි මම මේ දේ කරන්නේ මම ආදරේ චමින්ද අයියත් එක්ක පැනලා යනවා අම්මේ මට වෙන කරන්න කිසිම දෙයක් නැති හින්දායි මම මේ දේ කරන්නේ චමින්ද අයියා කියන්නේ එහෙම නරක මිනිස්සෙක් නෙවෙයි එයා කොණ්ඩයක් බැඳලා හිටියට එයා මාල දාගෙන හිටියට එයා පච්ච කොටලා හිටියට එයා කනට කරාඹුවක් දාලා හිටියට එයා හරි හොඳ මිනිස්සෙක් හොඳ අයියා කෙනෙක් එයාට උනන්දුව තියෙනවා ජීවිතේ ජයග්‍රහණය කරන්න කලින් ඉතිහාස තිබිලා තියෙනවා තමයි හැබැයි කමන්නේ මම එයාත් එක්ක යනවා එයාට ජීවිතේ සාර්ථක වෙන්න හොඳ අවස්ථාවක් තියෙනවා එයාට තියනවලු තනමල් විල පැත්තේ හේනක් චමින්ද අයියා මට කිව්වා ඒ හේනේ පොඩි ගයක් හදාගෙන අපි මුණන්ගි ගංජා කියන්නේ එහෙම නරක දෙයක් නෙවෙයි කියලා කොහොමත් මම මට ආයෙ හැරිලා එන්න කියන්නත් එපා මොකද චමින්ද අයියට දාව මට ළමයි කම්බෙන්නත් ඉන්නවා අම්මේ බය වෙන්න එපා මං චමින්ද අයියා එක්ක පරිස්සමට ඉන්නම් මම දන්නවා අම්මලා කැමති නැති වෙන්නේ චමින්ද අයියට අසනීපයක් තියෙන හින්දා කියලා අපි බලාපොරොත්තු වෙනවා මේ ලෝකේ තාක්ෂණයේ දියුණු වෙලා තියෙන්නේ වෛද්‍ය විද්‍යාව දියුණු වෙලා තියෙන්නේ ඒඩ්ස් වල ළඟදීම එන්නතක් හොයාගත්තට පස්සේ අපි ඒක බලාගමු අම්මේ කොහොම වුණත් අම්මේ බය වෙන්න එපා මං චමින්ද අයියා එක්ක පරිස්සමට ඉන්නම් පරිස්සමට ඉඳලා අපේ බබා ඉපදිලා අවුරුදු 5ක් වුණාට පස්සේ අම්මලව හොයාගෙන එන්නම් බුදු සරණයි පරිස්සමට ඉන්න මීට ආදරණීය දුව සඳුනි අම්මට ඒත් එකම පේනවා ලියුම එහා පැත්තේ තව කෑල්ලක් තියෙනවා පෙරළුවක් අම්මේ කලබල වෙන්න එපා ඕ ලෙවල් රිසල්ට් ඇවිල්ලා මම ෆේල් මං අම්මට මේ මෙච්චර විස්තරයක් ලියලා එව්වේ බොරුවට ඇත්තට නෙවෙයි ඒ කියන්නේ ඕ ලෙවල් ෆේල් වෙනවට වඩා ලොකු කරදර මේ අපේ මිනිස්සුන්ට සිද්ධ වෙන්න පුළුවන් කියලා පැහැදිලි වෙන්න මං අල්ලපු ගෙදර ඉන්නවා ගහන්න නැත්තම් ඇවිත් අරියා එයාට කෙල්ලෙක් නැද්ද හැම සෙමින එකකම මේ චිට් එක එනවමනේ බං නෑ සර් ඔයාද හරිම ලස්සනයි එකෙක් අහනවා කොල්ලෙක් නේද ඉන්නේ කියලා උඹ කොළුකාරයෙක් වුණාට මං කොළුකාරයෙක් නෙමෙයි මාතර ගඟේ ඉන්න කිඹුලිගේ පෙටියාට කොහෙන්ද වල්ලක් ඔව් ඇත්ත ඒ ඌ කියලා තියෙන්නේ හරි උරංග කුලයේ කිසිම සතෙක්ට එහෙම නැහැ. තිබුණොත් එහෙම බඩ ගාලම ඉවර වෙනවා. හරි
හිතහන්කෝ 9ට එහෙම තිබ්බනම් අප්පට උඩු යකෝ අපේ අම්මගේ ක්‍රෂ් එක ඔයාලු සර් යකෝ මේ බලහන්කෝ අපේ අම්මා හැමදාම බදාදා රැටයි අඟහරුවාදටයි බැනුම් අහනවා අම්මා වැඩ කරන එක නවත්තලා ඔන්ලයින් ක්ලාස් එකේ මාත් එක්ක ඉන්නවා. ගෙදරට ඔක්කොම නවත්තලා අම්මා ඔන්ලයින් ක්ලාස් එකේ ඉන්නවලු. එකේ කේස් යාලා දෙනවා පුකසුදුද කියලා. නෑ බං ලංකාවේ උන්ගේ කලුයි. බාන්න මේකේ තියෙනවා පොඩි නුවර ලස්සන වැස්සට කොළඹ ලස්සන හවසට ගම්පහ ලස්සන චූටිසර්ගේ ලස්සනට අනිත් එක ගෑනුන්ට පුළුවන් පිරිමින්ට බැරි දේවල් කීපයක් තියෙනවා ඒ අතර එකක් තමයි පුතේ ගෑනුන්ට තියෙනවා කියනවා මොන මායම්ද චුට්ටක් කියන්නද චුට්ටක් පිළමට කියලා දෙන්න ඈ ගෑනුන්ට මායම් කියොත්තරද 64ක් පිරිමින්ට කියද 128ක් තියෙනවා. හරි. සෙල්ලමන් නෙවෙයි. හදිරි වෙන්න එපා. කිසිම වෙල්ලෙට. හරි. එකක් තමයි පුතේ ඔය ගෑනු ළමයි ඉන්නව නේද මෙහෙම කෙස් කැරල්ලක් මෙහෙම දාගෙන. පෙම් රැල්ල. ස්ත්‍රී මායමක්. පිරිමි ළමයින්ට පේන්න උකුල පද්දමින් මට ඒක යන්න අමාරුයි. අර කකුල හතරැසල කැට්ටෝක් එක යන්න පුතේ. මේක ස්ත්‍රී මායම. උකුල පද්දමින් යන්න. හරිද? පපුව අංගපසංග නිරාවරණය වෙන විදිහට ඇඳුම් අඳින එක ස්ත්‍රී මායමක්. නිතර කොණ්ඩේ කඩලා කොණ්ඩේ ගසලා ආයෙ කොණ්ඩේ බඳිනවා නම් ස්ත්‍රී මායමක්. සමහර පිරිමි ළමයි දිහා බලලා ස්ත්‍රී මායමක්. හරි. ඔව්. අර ගෑනු ළමයි සමහරලාට අර මූණ මෙහෙම කරලා මම කරන්නේ ස්ත්‍රී මායමක්. හරි. අනිත් එක පිරිමින්ට බැරි වැඩක් තියෙනවා net අගින් බැලීම. ගෑනු ළමයි ඔයාලට පුළුවන් ද බලන්න ඇස් කොන් වලින් බලන්න නීල නයන කරකා මාව මගර බලනා කියන්නේ ඇස් කොන් වලින් බලන්න අපිට බෑ මම බැලුවම චූබර හැදෙනවා බලන්න කෙක් කියලා තියෙනවා සර් කෙල්ලෙක් කියලා තියෙනවා සර් මොන වගේ කෙල්ලෙක්ටද කැමති හරි ඔව් බං මේ වැදගත් දෙයක් අස්සේ අර දූරියන් කනවා දැහුවා වගේ කතාවක්. මෙයා දන්න ශිල්ප ඔක්කොම දාලා වීණා වාදනය කළත් මේ වෙලෙන්දු ටික ගානකට ගත්තේ නැහැ. උන් එක වැඩ. සමහර උන්ගේ කතා මේ උඹ කාලද? නෑ. යන්න පොඩි. උන්ගේ කතා. සමහර උන් පුතේ බොදි. සමහර උන් මේ මොකද්ද මේ කරන්නේ හිතා ගන්න බැරුව ඒ වීණා වාදනේ මිහිර නැද්ද? නැත්නම් මීට වඩා හොඳ එකක් අහලා තියෙනවද? නැත්නම් උඹලට මොලේ නැද්ද? ඇයි එහෙනම් මේක අහන්නේ නැත්තේ? එහෙම කිව්වහම තුතු නොවේති නොසිත අපසිට නොදති. උනිමු වෙන සදති නොදත්තෙමු ගායනා කෙරෙති. ඔයා වීණාව ගහන්න පටන් ගත්තද හල? අපි හිතුවේ ඔයා තාම ඔක ටියුන් කරනවා වෙන්නේ ඇති කියලා. පිස්සු කොල්ලා. මුසලට මල පැන්න. පිට්සා හට් එකෙන් ඇඩ් එකක් ගහනවා මේම කෑල්ලක් ගන්නකොට නෝල් චීස් ඇදෙනවා. අපි බලන් ඉද්දි කෙල වැස්සෙනවා ටීවී එක ලෙව කනවා. හැබැයි ඇත්තටම පිට්සා හට් එකට ගිහිල්ලා අපි කන්න හදනකොට නොදකින් වේලිච්ච රොටියක් හදපු එකාගේ අම්මවත් මතක් වෙනවා. අන්න ඒ වගේ තමයි. හරිද? පෙන්නන එකම ඇත්ත නෙවෙයි. මම මේ කිව්වේ පිට්සා ගැනම නෙවෙයි ඉතින්. පුතේ
ඔය දොටු ගැමුණු රජතුමාගේ පුතාගේ නම මොකද්ද? රශ්මික? පිස්සුද බංබට? දොටු ගැමුණු රජතුමාගේ පුතාගේ නම සාලිය. සාලිය කුමාරයා දවසක් අස්සයාගේ පිටේ නැගලා මං කියන්නේ අස්සයාගේ පිටේ අස්සයාගේ පිටේ නැගලා යනවලු. ඔහොම යනකොට දකින්නවලු පුතේ අශෝක මල් ගහක් උඩ ලස්සන ගෑනු ළමෙක් මල් කඩ ඉන්නවා. ෆෝන් එකෙන් වෙන්න ඇති. ෆෝන් එකෙන් නෙවෙයි බං අශෝක මල් ගහේ මල් කඩනවා. හරිද? හිටියා කියන්නේ හෙළුවෙල්ලෙන්. ඒව දැන් ඉතින් චිත්තරූපමවක් නැතුව ඉන්නකෝ. මේ කෙල්ලගේ නම මාලා. මොදෝනි කිව්වා. බෝරුවා. මොකක්ද ඕනි කිව්වේ? කෙල්ල ඕනේ කිව්වා. මම එහෙමනම් කියනවා කෙල්ල පැත්තක තියන්න. මට රජකම දෙන්න කියලා. ඇයි බං? ඊයා කියන්නේ අකෝ රජකම ගත්තාම අන්තපුරයක්ම හම්බ වෙනවා. හරිද? මෝඩයිම. හරි. බීට්ටයක් ගලන්න ඕනි. අපුඩියක් ගහන්න ඕනි. ඔයාලා තට්ටුවක් දාන්න ඕනි. හරි. ආ කියන්නේ අංගම්මන සුමන ලාලලලලා අංගම්මන සුමන නෑ ඒක නෙවෙයි කියන්නේ. ගසට කෙටුම ගස මුල පෑයුමෙන් දැනේ ලාලලලලා හා යන කඩිසරෙන් දැනේ අමුතු බද්දීම අත ඇල්ලුමෙන් දැනේ හානාහිය පානා අඬ හැරෙන් දැනේ nahin dehin කාලෙට පින් කෙරුම යුත ලාලලලා කහින කලට කූරින් විල් වලින් එත බහින දියෙන් දෝතක් මුත් ගතොත් ඇත ලාලලලා පනින රිලවුන්ට ඉනිමන් කමක් නැත මේකිට වඩා හොඳට මේකි නටන්න හදනවා අනිත් එක බං කෙල්ලෝ නටනෝ වගේ නෙමෙයි සුරංගනාවියෝ නටනකොට කෙල්ලොන්ට සින්දුවක් දැම්මොත් පුතේ පෙරේතයන්ට පිරිත් වතුර ගැහුවා වගේ හරිද අනේ සුරංගනාවියෝ එහෙමද? සුරංගනාවියෝ මෙහෙම පාට් එකක් ගත්තත් හේන ලයින් එකෙන් මෙහෙම දානවා. හරිද? එයාස එහෙම අර පා වෙලා යන්නේ.